ආයුබෝවන් වාසනාවන් ටික කාලයකට පස්සේ නැවතත් මංගල යෝජනා කීපයක් සමග ඔබව හමුවන්නට මම උත්සාහ කළා. මේ දිනවල මංගල යෝජනා දැම්මේ නැහැ. මොකද ඒකට විශේෂී හේතු රාශියක් තිබුණ නිසා. මංගල යෝජනාවක් හොයලා දෙන එක හරි අමාරු කටයුත්තක්. ඒක බුදු බුදු වෙන්නට සිද්ධාර්ථ කුමාරයෝ පස් මහ බැලුම් බැලුවා වගේ අමාරු කටයුත්තක්. ඒ මොකද උපන්දිනය බලන්න ඕනේ, අධ්‍යාපනය බලන්න ඕනේ, උස බලන්න ඕනේ, පවුල් තත්ත්වය බලන්න ඕනේ, කුලය බලන්නට ඕනේ. ඒ වගේම දෙමව්පියන්ගේ කැමැත්ත බලන්න ඕනේ, රූපය බලන්නට ඕනේ. විශේෂයෙන්ම දෙන්නගේ කැමැත්ත බලන්නට ඕනේ. ඒ නිසා මංගල යෝජනාවක් හොයනවා කියන එක ඉතාම අමාරු කටයුත්තක්. මා දන්නවා දෙමව්පියෝ කොච්චර අමාරුවෙන්ද මංගල යෝජනා හොයන්නේ කියලා. මහන්සි වෙනවා, කාලය නාස්ති කරනවා, ඒ වගේම සෑහෙන වියදමකුත් කරනවා. ඒ නිසා ඔබට උපකාර කරන්නට තමයි මම මේ උත්සාහ කරන්නේ. මේ දියණිය ඉපදිලා තියෙන්නේ 2001 9 මාසේ 19 වෙනිදා උස 4.10යි. එයා ඉංග්‍රීසි උපාධිය හදාරනවා. එයාගේ පියා වෛද්‍යවරයෙක්, මව ගුරුවරියක්, ඒ වගේම සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම වෛද්‍ය ශිෂ්‍යයන්. පදිංචි වෙලා ඉන්නේ මහනුවරට කිට්ටුව. ආදායම් තියෙනවා ඒ පියාට. ඒ වගේම අතිරේක ආදායනුත් තියෙනවා. බොදු ගොවි අවුරුදු 4ක 5ක වයස් පරතරයක් වුණාට කමක් නැහැ. උගත් ව්‍යාපාරික හෝ රැකියා ඇති පුතෙක් තමයි ඒ දෙමව්පියෝ හොයන්නේ. මේ දියණිය කොට්ටාවට කිට්ටුව පොල්ගස්සෝ විටින් ඇය උපාධියක් කරනවා බයෝසයන්ස්. බොදු ගොවි. එකම දරුවා දීපල ඉඩකඩම් ඒ වගේම නිවාසය ඒ දියණියට තියෙනවා. 1997 3 මාසේ 6 වෙනිදා ඉපදිලා තියෙන්නේ. එයා උත්තරසල නැකතේ, ඒ වගේම කුම්භ ලග්නේ. ඒ දෙමව්පියෝ හොයන්නේ සුදුසු මනාල මහත්මයෙක්. දෙමව්පියෝ විශ්‍රාමිකයි. මේ දියණිය රූමත් දියණියක්. මේ දියණියත් 1997 8 වෙනි මාසේ 6 වෙනිදා ඉපදිලා තියෙන්නේ. රූපල් නැකතය, තුලා ලග්නය. උස 5යි 4යි. ඇය බොදු ගොවි. ඒ වගේම එයාට කළමනාකරන උපාධියක් තියෙනවා. දැනට සමාගමක සේවය කරනවා. සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඒ දෙමව්පියෝ හොයන්නේ සුදුසු ඒ වගේම ගැළපෙන පුතෙක්. මේ දියණියත් කඩුවෙලට කිට්ටු ප්‍රදේශයකින්. ඇය ගිණුම්කරණය පිළිබඳ උපාධියක් තියෙනවා. 2010 වෙනි මාසේ ඉපදිලා තියෙන්නේ. පවුලේ එකම දරුවා. එයාගේ අම්මා ගුරු මහත්මියක්, පියා සමාගමක වැඩ කරනවා. පවුලේ එකම දරුවා නිසා එයාට ගෙයක් තියෙනවා, වාහනයක් තියෙනවා, රැකියාවක් තියෙනවා. ඊටාම රූමත් දියණියක්. බොදු ගොවි, නමුත් කුල වේද සලකන්නේ නැහැ. හොඳ උගත් ගැළපෙන පුතෙක් තමයි මේ දෙමව්පියෝ ඒ දියණියට හොයන්නේ. මේ දියණිය හලාවත ප්‍රදේශයේ බිංගිරිය ප්‍රදේශයෙන් 2004 වෙනි මාසේ 7 වෙනිදා ඉපදිලා තියෙන්නේ. උස අඩි 5යි. එයා උසස් පෙළ සමත්. එයා සමාගමක සේවය කරනවා. අම්මයි තාත්තයි ඇඟලුම් ව්‍යාපාරයක යෙදලා සිටිනවා. සහෝදරියක් සහ සහෝදරයෙක් ඉන්නවා. එයාට සුදුසු ගැළපෙන පුතණුවෙක් තමයි දෙමව්පියෝ හොයන්නේ. මේ දියණිය 1993 5 වෙනි මාසේ 5 වෙනිදා ඉපදිලා තියෙන්නේ. උස අඩි 5යි 3යි. බොදු ගොවි. කඩවත ප්‍රදේශයේ කොළඹට කිට්ටු කඩවත ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නේ. එයා ගණකාධිකරණ ඩිප්ලෝමාවක් කරලා සමාගමක සේවය කරනවා. අම්මයි තාත්තයි ව්‍යාපාරිකයෝ. සුදුසු පුතෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නුගේගොඩ ප්‍රදේශයෙන් හමුවන ඊළඟ මනාලිය 1993 7 වෙනි මාසේ ඉපදිලා තියෙන්නේ. උස 5යි. එයා උපාධිධාරිණියක්. මනෝවිද්‍යාව පිළිබඳව PhD උපාධියක් තියෙනවා. දෙමව්පියෝ දියුණු ව්‍යාපාර කරනවා. සහෝදරයෙක් ඉන්නවා.
ව්‍යාපාරික තමයි වැඩිය බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් රැකියාවක් කරන පුතෙක් හෝ බලාපොරොත්තු වෙනවා. මේ දියණිය සේවය කරන්නේ ඩුබායි රටේ රූපලාවන්‍ය පිළිබඳ උපාධියක් තියෙනවා. රූපලාවන්‍ය පිළිබඳ රැකියාවක් කරනවා. එයාගේ උස ටිකක් අඩුයි 4.9ක් වෙනවා. 1997 10 වෙනි මාසේ ඉපදිලා තියෙන්නේ. එයාගේ අධ්‍යාපනය NVQ level 4 පොදු ගොවි. එයාගේ පියා නැහැ. අම්මා සාමාන්‍ය කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය පවුලකින් හෝ පිටරට රැකියාවක් කරන කෙනෙක් නම් විශේෂයි හොයනවා ඒ අම්මා. දැන් මනාලියෝ 8 දෙනෙක් ඔබට දුන්නා. තවත් මනාලියෝ රාශියක් ඉන්නවා. වීඩියෝ සකස් කරන්නට ඒ වගේම ඔබට බලන්නට සෑහෙන වෙලාවක් ගත වන නිසා මම මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. ඊටාම ඉක්මනින් තවත් මනාලියෝ එහෙම නැත්නම් මනාලියෝ රාශියක් ඔබට හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ඔබට ගැළපෙන යෝජනාව මෙතන නැතුව ඇති. ඔබේ යෝජනාවත් අපට එවන්න අපි ඔබට උදව් කරන්නම්. ඔබේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා. තුනුරුවන්ගේ කරන දෙයයන්ගේ පිහිටයි ආයුබෝවන්.